සියලු සරුවක්ඥන් වහන්සේලගේ චාරිත්‍රයක් තියෙනවා. මනුලොවින් තුන් පියවරකින් තවතිසා භවනට වැඩම කරවා මාතෘ දිව්‍ය රාජා ප්‍රමුඛ දසදහසක් කළ දෙවියන්ට ගාම්භීර අභිධර්ම දේශනාව කරමින් සියලු සරුවක්ඥන් වහන්සේලගේ චාරිත්‍ර ධර්මයක්. ඒ සඳහාම සරුවක්ඥන් වහන්සේ තවතිසා භවනට වැඩම කරවා වදාලා සක්දේව රජතුමාගේ ආසනයක් වන පාණ්ඩු කම්බල ශෛලාසනය බුද්ධාසනය සඳහා පූජා කළා. සමහර දෙවියෝ හිතුවා මේ තරම් දිගපාල ඇති 60 රේන 60 යදුනක් දිගපාල ඇති 15 සුදුනක් කුස ඇති මේ පාරියංක වාඩුනාම සරුවක්ඥන් වහන්සේ පෙනෙන එකක් නෑ කියලා. නමුත් සරුවක්ඥන් වහන්සේගේ දෙපටි සූර හතර නමල මේ ආසනයේ පැනෙවවාම දෙදන මණ්ඩල දෙකලවරේ පිහිටින හැටියට අනිත් ඇයට පෙනී ගියේ. ඒ තරම් මේ ආසනයේ කුඩාසනයක් හැටියට සරුවක්ඥන් වහන්සේ හැමදෙනාට එකසේ පේන හැටියට උන්වහන්සේ දර්ශනීය වුණා. එවාගෙම සරුවක්ඥන් වහන්සේ දවසේදී මේ දේශනේ පැවැත්වුවේ තමන් වහන්සේ අරිහත් මාර්ගඥාන අවස්ථාවේ ආબોධ කළ නමුත් සම්මර්ෂණය කරන්න දින 7ක් ගත වුණා. සම්මර්ෂණය කළ ධර්මයේ දින 7කින් නෙමෙයි අවුරුදු කෝටි ගාණකින් දේශනා කළත් නිම කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් සියලු සරුවක්ඥන් වහන්සේලා විසින් දේශනා කරන ලබන අති විස්තර ගාම්භීර අභිධර්ම දේශනයේ තමන් වහන්සේ ප්‍රමාණ කොට දින 90කින් දේශනා කරන්න තමන් වහන්සේ සනිටුහන් කරගෙනයි දේශනාව ආරම්භ කරන්න යෙදුනේ. මේ දවස් හරියටම ඇසලපුර 15ක් පොහොව දාස වස්සේ ලැබෙන දවසයි. එදවස් සිටි ආරම්භ කළ ලද මේ අභිධර්ම දේශනයේ මනුලෝකයේ දේශනා නොකළ හැකි වන්නේ මිනිසයන් එක ඉරියව්වේ දින 90ක් ධම්ම සීමට අපහසු වන නිසායි. මිනිසයන්ගේ ශරීර පටිජාග්ගන වේදී අපමණ බැවින් එක ඉරියව්වක දිග වේලාවක් සිටිය නොහැකි බැවින් දෙව්ලොව තමයි සීල සරුවක්ඥන් වහන්සේ අති විස්තර අභිධර්ම දේශනේ පවත්වනු ලබන්නේ. දෙවියන්ට මේ මනුෂ්‍ය ලෝකයේ වර්ෂ අවුරුදු 100ක් එක දවසයි තවතිසා භවනට. ඒ නිසා අපේ මනුලොව දවස් 90යි කියන්නේ තවතිසා භවනේ වේලාව හැටියට විනාඩි 9යි. විනාඩි 9 කියන එක දෙවියන්ට ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා එක ඉරියව්වෙන් සමාධිගතව ධර්ම ශ්‍රවණය කරන්න ඒ අයට පුළුවන් වුණා. හැබැයි සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරන නමුත් සියලු වේලාව සලකාගෙන උන්වහන්සේගේ ශරීර කටයුතු සඳහා පින්ඩපාත වැඩීමද අනිවාර්යයෙන් කරනවා. ඒ අවස්ථාවේදී සරුවක්ඥන් වහන්සේ වේලාව සලකලා නිර්මිත බුදුරුවක් මවා මෙතෙක් ධර්ම දේශනේ පවතිවා කියලා අදිෂ්ඨාන බල පිහිටුවා වඩිනවා. හිමවත් ප්‍රදේශයේ අනෝතත් විල සමීපයේත නාලයේ දහති වලින් දත් මැදලා අනෝතත් විලේ පැම්පහසු වේලා උතුරු කුර දිවයිනට වැඩම කරනවා පින්ඩපාතයේ ලබාගෙන අයමත් අනෝතත් විල සමීපයට වැඩම කරනවා දන් වැළඳීමට. එතෙන්දී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වැඩම කළා උපස්ථාන සැලසෙනවා. දන් වළඳලා අවසානයේදී සරුවක්ඥන් වහන්සේ 60 පැයක් මුළුල්ලේ දේශෝ දේශනාව සම්පෙන්දනය කොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට මාතෘකා ටික උගන්වා වදාලා. ඒ මාතෘකා සියල්ල රැගෙන එන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ එදවසේ යමා මහ පෙළහැර පෑම දැක පැවිදි වුණා වූ කුල පුත්‍රයන් වහන්සේලා 500 දෙනාට මධ්‍යම ප්‍රමාණයෙන් අභිධර්මයේ උගන්වා වදාලා. ඒ සරුවක්ඥන් වහන්සේ දෙව්ලොවදී අභිධර්ම දේශනේ නිම වෙන දවසේදීම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ අතවැසේ 500ක් බුද්ධ පුත්‍රයන් වහන්සේලාද මධ්‍යම ප්‍රමාණයෙන් අදාපට පවත්නා සත්‍ය ප්‍රකරණේ සම්පූර්ණයෙන්ම ධාරණය කරගෙන එදවසේදී සිව් පිළිසිඹියාපත් අරිහත්ත්වයේ සාක්ෂාත් කොට වදාලා. එමේ සරුවක්ඥන් වහන්සේ විසින් දෙව්ලොවදී දේශනා කොට වදාළ අති විස්තර අභිධර්ම දේශනාවයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කොට වදාළේ අති සංක්ෂේප අභිධර්ම දේශනාවයි. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රමාණයේ උගන්වූ සත්‍ය ප්‍රකරණයේ නාති විස්තර නාති සංක්ෂේප අභිධර්ම දේශනාවයි. අද අපේ ඉදිරියේ තියෙන්නේ එම දේශනාවයි.